ආයතනයට 1993 එවකට හිටපු සරත් ගුණරත්න කියන මැතිතුමා ලක්ෂ 24කට අරන් තියෙනවා දැනට පෞද්ගලික බස් ගහන ඉඩම. ඒකේ තිබිලා තියෙනවා අක්කර 2යි රූට් 1යි පර්චස් 11. එතකොට මේ බින් කොටසෙන් කවුරුන් හරි විසින් හෝ ස්ටවුට්ලා කියන ආයතනයට කියන්නේ ස්ටවුට්ලට පර්චස් 47ක් දීලා තියෙනවා. ලයන්ස් ක්ලබ් එකට පර්චස් 31ක් දීලා තියෙනවා. වෙනම ඔය රියදුරු පුහුණු රජයේ මේකට පර්චස් 12ක් දීලා තියෙනවා. චිල්ඩ්‍රන් පාක් එකක් සඳහා තව පර්චස් 38ක් දීලා තියෙනවා. ෆොටෝග්‍රැෆර් කණ්ඩායමකට තව පර්චස් ගාණක් දීලා තියෙනවා. බලපුවම පර්චස් 150ක් විතර දීලා තියෙනවා. හැබැයි මේ පර්චස් 150 දීලා තියෙන එක මේක දීලා තියෙන බදු පදනමටද නැත්නම් හිතවත්කමටද මොකටද කියන්නේ කිසිම එකක් නැහැ. නමුත් එතන පර්චස් 150ක් කියන්නේ එම භූමිය අද වර්තමාන වටිනාකම ලක්ෂ 30 40ක් විතර වෙනවා පර්ච් එකක්. එතකොට විශාල ආදායමක් ලබා ගන්න තියෙද්දි මේක දීලා තියෙන පදනම මොකක්ද කියන එක කවුරුත් සොයන්නේ නැහැ. එතකොට ඒකෙන් ලැබෙන ආදායම කුමක්ද කියන එක ඒගොල්ලෝ කිසි කෙනෙක් ඒ සම්බන්ධව සොයා බැලීමක් කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා මෙතන තියෙන එකම මට පේන විදියට තමයි මේකේ ලබා ගත යුතු ආදායම් වලට ආදායම් මොනවාද කියන එක මේ නිලධාරීන්ටවත් සොයා ගන්න බැරි වෙලා තියෙනවා. අනිත් එක දේශපාලන අධිකාරියට සොයා ගන්නත් බැරි වෙලා තියෙනවා. දැන් මම මීගමේ පුරවැසියෙක් විදියට මට අත් වශයෙන්ම කනගාටු හිතෙනවා. මොකද මේකේ බහුතර ප්‍රධාන නිලධාරී මේ මීගමේ ජනතාව නොවේ. එතකොට අද පාලනයට පැමිණ තියෙන ඒ කණ්ඩායමෙත් සමහර අය මීගමේද කියන එක අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මීගමේ නැති අය මීගමට ආදරේද කියන එක ලොකු ගැටලුවක් වෙලා තියෙනවා.